පිරිමි තමන් ගැන සිතා ස්වයං වින්දනයේ යෙදෙනවා කියන කාරණේ ගැන කාන්තාවන් තුල තියෙන කුතුහලය එතනින් නතර වෙන්නේ නැහැ. ඒ පිටුපස ඊට වඩා 100,000 ගුණයකින් ප්‍රබල ඇඟ කිලිපොලා යනවා වගේ අමුතුම රහසිගත ආශාවක් හැංගිලා තියෙනවා. ඒ තමයි ඒ නිශ්චිත මොහොතේදී ඔහු තමන් ගැන පවසන වචන මොනවද කියන එක දැනගැනීමේ ආශාවයි. මනෝවිද්‍යාත්මක පිරිමි මොලේ ඇස් වලින් දකින රූපරාමු වලින් උද්දීපනය වෙද්දී කාන්තා මොලේ වැඩිපුරම උද්දීපනය වෙන්නේ කන් වලින් ඇහෙන සහ මනසින් මවා ගන්නා දේවල් හරහායි. අන්න ඒ නිසාම පිරිමියෙක් තමන්ගේ උපරිම ලිංගික සන්තෝෂය ලබන මොහොතේදී තමන් ගැන ශබ්ද නගා පවසන හෝ මුමුණන වචන දැනගන්න කාන්තාවන් අතිශයින්ම කැමතියි. ඒකට හේතුව තමයි ඒ වගේ මොහොතක පිරිමියෙකුගේ කටින් පිට වෙන්නේ කිසිම ව්‍යාජත්වයක් නැති ඔහුගේ යටිහිතේ හැංගිලා තියෙන සැබෑ ලිංගික ආශාවන් වීම. ඔහු තමන්ගේ නම මුමුණනවාද? තමන්ගේ ශාරීරික කුමන කොටස ගැන ඔහු වර්ණනා කරන්නේ? එහෙමත් නැත්නම් ඔහු තමන් සමග කරන්න ආසා කරන රහසිගත ෆැන්ටසියක් ගැන පවසනවාද කියන දේ දැනගන්න ලැබීම කාන්තාවකගේ මනස සම්පූර්ණයෙන්ම සලිත කරන බලවත් සාධකයක්. කාන්තාවන් සාමාන්‍යයෙන් කාමුක කතන්දර සහ වචන හරහා ක්ෂණිකව උද්දීපනය වන නිසා පිරිමියෙක් තමන් වෙනුවෙන් පවසන මේ වචන ඔවුන්ට දැනෙන්නේ තමන් වෙනුවෙන්ම ලියවුණු අතිශය සරාගී නවකතාවක් වගේ. ඒ වගේම තමන් ඉදිරියේ නැති වුවත් තමන්ගේ මතකය නිසා පිරිමියෙක් තමන්ගේ පාලනයෙන් තොරව හැසිරෙන බවත් ඔහු තමන් වෙනුවෙන් කෙඳිරි ගාන වචන පවසන බවත් දැනගැනීමෙන් කාන්තාවකට අමුතුම ආකාරයක මානසික බලයක් සහ ආඩම්බරයක් දැනෙනවා. මේ වගේ තා පුදුම හිතෙන දේවල් දැනගන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.